ඩොලරය දිගු කාලයක් දැන් අපි රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්න සමත් වෙලා තිබෙනවා. මතකද කාලයක් 400ට කිට්ටු වෙන ඩොලරය ගියා. ඩොලරයට සාපේක්ෂව 380ක පැවති රුපියලේ අගය රුපියල් 300ක් දක්වා පහත හෙළමින් ශක්තිමත් ස්ථාවර අගයකට ගෙනීමට මට හැකි වුණා. බැංකු පොලේ අනුපාතික ඔබට මතක ඇති. ඔබ බැංකුවේ ණයක් අරන් තිබුණා නම් ඔබ බැංකුවේ යමක් උගස් කරලා තිබුණා නම් පොලේ අනුපාතික 33ට 40ට ගියා. අද බැංකු පොලේ අනුපාතික 10ට වඩා යටින් තියාගෙන ඉන්නවා. 30කට වඩා ඉහළ නැග තිබුණු බැංකු පොලිය 9%ක් පමණ දක්වා පහළ වැටීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ඒ වගේම උද්දමනය අව තත්ත්වයක අපි පවත්වාගෙන සමත් වී තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. මම රට බාර ගන්න අවස්ථාවේදී 70%ක් පැවති උද්දමනය 0.5ක් දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා. කොටස් වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ආයෝජකයන් කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම සඳහා පෙළඹවීමක් තියෙනවා. ඒ කියන්නේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව සංඥාවක්. එක දිගටම කාර්තු 6ක් පැකිලෙමින් තිබුණ අපේ ආර්ථිකය යලි වර්ධනය වෙන්න පටන් ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ණය ප්‍රතිවගත කර ණය නොගෙවා සිටියට පස්සේ ණය ප්‍රතිවගත කර ගැනීමෙන් පසුව ඩොලර් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ආපහු ගෙව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සමග තිර ණය පහසුකම් එකගතාවය අනුමත කළා. ශ්‍රී ලංකාවට මේ ණය ප්‍රතිවගත කිරීමේ ශක්තියක් තියෙන බවට සහතික කරලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය ගණදෙනු ආරම්භ කරන්න පුළුවන්. අවුරුදු 5කට 6කට වඩා වැඩි කාලයක් වාහන ගෙන්නන්න නැතුව තහනම් කරලා තිබුණා. අපි ක්‍රමානුකූලව වාහන වෙළඳපොළ විවෘත කරමින් තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව සංඥාවක්. වාහන ආනයනය කිරීමේ තහනම ඉවත් කරලා තියෙනවා. අපේ විදේශ විනිමය සංචතියේ මුදල් තියෙනවා. ඊ අවුරුද්දේ මුදල් තිබුණේ නැහැ. මේ අවුරුද්දේ මුදල් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඒව ආනයනය කරන්න දෙන්න. ආර්ථික සැකයක් ඇති කරලා ආර්ථික අවිශ්වාසයක් ඇති කරලා ඉස්සරහට යන්න බෑ. අපි තාම ශක්තිමත් ලෙස ආර්ථික ස්ථාවරභාවය අපි නිර්මාණය කළා තියෙනවා. එසේම ඍණ 7.3ක් පැවති ආර්ථික වර්ධනය ධන 2.3ක් දක්වා ඉහළ නැංවීමට මම කටයුතු කරා. දැන් අවුරුදු 4-5 තිස්සේ අපේ රාජ්‍ය සේවයට සේවකයන් බඳවාගත්තේ නැහැ. අපි තීරණයක් ගත්තා අලුතෙන් රාජ්‍ය සේවයට 30000ක් බඳවා ගන්න. අවුරුදු 4ක් තරුණ රැකියාව ලැබිලා නැහැ. එන අවුරුද්දේ ආණ්ඩුවේ පුද්ගලිකාංශයේ ස්වයං රැකියා ලක්ෂයක් තරුණයන්ට ලබා දෙන්න ඉන්නවා. ආණ්ඩුවේ රැකියා ආපහු බඳවා ගන්නවා. පුද්ගලිකාංශයට අපි මුදල් දෙනවා. පුහුණු කළා ඒ අය ස්ථීර කරන්න. අපි පෞරසාන ආධාරය රුපියල් 15000 නම් 25000 දක්වා වැඩි කරා. අපි 22 23 කන්නට ඔබට පෝර දුන්නා. ඔබ අස්වැන්න දුන්නා. ආර්ථිකය දියුණු වුණා. අස්සසුම රුපියල් 8500යි දුන්නේ. ඒක 10000 දක්වා වැඩි කරා. රුපියල් 15000 දීපයක 17500 දක්වා වැඩි කරා මේ ජනවාරි මාසයේ ඉඳන්. ඒක ලැබෙනවා අස්සසුම පැගුල් වලට. අපි අස්වැසුම අරගෙන තියෙනවා. සමෘද්ධි වාගේ 3 ගුණයක් දෙනවා. ලක්ෂ 24කට දෙන්න යනවා. වකුගඩු රෝගීන්ගේ දීමනාව වැඩි කරා. වැඩිහිටියන්ගේ දීමනාව වැඩි කරා. විශ්‍රාමයට පෙදීමනාව වැඩි කරා. ආබාධිත පුද්ගලයන් වකුගඩු රෝගීන් 1,30,000කට පමණ රුපියල් 5,000ක මාසික දීමනාව ගෙවනු ලබනවා. මෙම දීමනාව රුපියල් 7,500ක් දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එයට 50% වැඩිවීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රුපියල් 2,000ක මාසික දීමනාවද රුපියල් 3,000ක් දක්වා වැඩි කරනවා. මේ මගින් පුද්ගලයන් 5,30,000කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.